හොඳයි එහෙනම් අපි ගිය සතියේ කතා කරපු කරුණු ටික ඊටාම කෙටියෙන් සිහිපත් කරගෙන විවේකයක් ලබාගෙන විවේකයෙන් පස්සේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරමු. එතකොට අපි පහුගිය සතියේ ඊට කලින් සති කීපයක්ම සිත පිළිබඳව සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි දිගට අධ්‍යයනය කරේ. එතනදී අපි හිතේ සැකැස්ම පිළිබඳව කතා කරා. හිතක සැකැස්ම කොහොමද සිද්ධ වෙන්නේ? ශරීරයේ තුල තියෙනවා රූප 6ක්. ඒවා හඳුන්වනවා ආධ්‍යාත්මික රූප. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා රූප 6ක් මේ ශරීරයේ සම්බන්ධව පවතිනවා. ඒ රූපවල තියෙන ප්‍රසාදේ නිසා බාහිර පරිසරයේ තියෙන වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන රූපයන් ඒවට ඇදී පවතිනවා. එතකොට ආධ්‍යාත්මික බාහිර වශයෙන් රූප දෙකක් එකතු වෙනකොට ආධ්‍යාත්මික රූපේ උපකරණයක් කරගෙන බාහිර රූපේ පිළිබඳව හට ගන්නවා දැනුවත් බවක්. ඒ දැනුවත් බවට කියනවා විඥාණය කියලා. එතකොට මේ විඥාණය හටගන්න ආයතනයේ නමින් විඥානය හඳුන්වනවා. එතකොට විඥානය ඇසයි වර්ණයයි නිසා හටගත්තා නම් විඥානය හඳුන්වනවා චක්කු විඥානය. සෝතීන්ද්‍රයයි ශබ්දයයි නිසා නම් විඥානය හටගන්නේ සෝත විඥානය. දිවයි රසයයි නිසා නම් જીවහා විඥානය. ඔය විදිහට විඥානය හට ගැනීමේදී මූලිකත්වයේ දරන ආයතනයේ නමින් විඥානය හඳුන්වනවා. විඥානය කියලා කියන්නේ දැනුවත් ස්වභාවය. ඊළඟට අපි බලුවා මේ විඥාණය තනියම හටගන්නේ නැහැ. විඥාණය සමග හටගන්නවා නාම ධර්ම සමූහයක්. එතකොට මේ නාම ධර්ම අතරින් අපි කතා කරා හැම හිතක් තුලම හටගන්න නාම ධර්ම ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ කියලා. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය හා ඒකාග්‍රතා. සෑම හිතක් තුලම හටගන්න නාම ධර්ම හත සබ්බචිත්ත සාධාරණ. ඊපස්සේ හත පැහැදිලි කරගෙන අපි ඒකෙන් පහක් තමයි ප්‍රධාන වශයෙන් කතා කරේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන නාම. එතකොට ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනවා. විඥානය හට ගන්නවා නාම ධර්ම සමග සකස් වෙනවා සිතක්. අපිට දකින්න ලැබෙනවා ක්‍රියාවක්. බලන හිත සකස් වෙනවා. බලන ක්‍රියාව දකින්න ලැබෙනවා. අහන හිත සකස් වෙනකොට අහන ක්‍රියාව දකින්න ලැබෙනවා. රස විඳින හිත සකස් වෙනකොට රස විඳින ක්‍රියාව දකින්න ලැබෙනවා. එහෙනම් සකස් වෙන්නේ සිතක් දකින්න ලැබෙන්නේ ක්‍රියාවක් බව පැහැදිලි වුණා. ඊට පස්සේ අපි මේ විදිහට සකස් වෙන හිතක මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව ඊළඟට අධ්‍යයනය කරලා බැලුවා. එතනදී අපිට පැහැදිලි වුණා ප්‍රධාන වශයෙන් කතා කරපු චෛතසික ධර්ම නාම ධර්ම පහ තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන නාම. පස්ස කියන නාමයේදී ස්පර්ශ වෙන්නේ ආධ්‍යාත්මික හා බාහිර රූප. එමනම් සකස් වෙන හිතක් තුළ රූප ඇති බව පස්ස කියන නාමයේදී ප්‍රකාශ වෙනවා. වේදනා කියන නාමයේදී වේදනා ඇති බව ප්‍රකාශ වෙනවා. සංඥා කියන නාමයේදී සංඥා ඇති බව ප්‍රකාශ වෙනවා. චේතනා කියන අවස්ථාවේ ක්‍රියාත්මක භාවයක් ඒක හඳුන්වනවා සංඛාර කියලා. පස්ස, වේදනා, සංඥා, චේතනා කියන නාම ධර්ම ඒවා හටගන්නේ විඥානයේ සමග. එhmenan සකස් වෙන හිතක් තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධේ සකස් වෙන ආකාරය අපිට පැහැදිලි කරගන්න පුළුවන් වුණා. එහෙමනම් සිතක් කියන්නේ කුමක්ද ඇහුවොත් පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය කියන්නේ අවිද්‍යාව නිසා තණ්හාවෙන් යුක්ත සිතට. ඒ විදිහට අපි පහුගිය වැඩසටහන් වල හිත පිළිබඳව විස්තරාත්මකව කරුණු සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ගිය සතියේ කතා කළා තවත් විශේෂ මාතෘකාවක්. ඒ තමයි රූපවල ස්වභාවය ගැන කතා කරද්දී අපි දැනගත්ත මේ රූප ඇති වෙනකොටම නැති වෙන බව. රූපයක් ඇති වෙනකොටම නැති වෙනවා. රූපයක් ඇති වෙලා නැති වෙන්න කොපමණ කාලයක් ගත වෙනවද කියන එක අපි එදා කතා කරා. මම පිටනතුට පැහැදිලි කළා මේ ලෝකේ තියෙන අඩුම කාලය තමයි ෂණය. අපිට කාලය
පැය විනාඩි තත්පර ඔහොම අඩු කරලා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී අපි අවම කාලයේ විතර තත්පරය වගේ පාවිච්චි කරනවා. එතකොට ලෝකයේ අවම කාලය තමයි ක්ෂණයක් කියලා කියන්නේ. රූපයක් ඇති වෙලා නැති වෙන්න ක්ෂණ 52ක කාලයක් ගත වෙනවා. පළවෙනි ක්ෂණයේදී රූපය ඇති වෙනවා. මේ රූප සටහනේ පෙන්ලා තියෙන එක පළවෙනි ක්ෂණයේදී රූපය ඇති වෙනවා. ක්ෂණ 52 දක්වා ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ රූපේ ෂේ වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට රූපයක් ඇති වෙලා නැති වෙන කාලය ක්ෂණ 52යි. රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුල සිත් කීයක් ඇති වෙනවද බැලුවොත් එහෙම. සිතක් ඇති වෙලා නැති වෙන්න ගත වෙන කාලය ක්ෂණ 3යි. රූපයක් ඇති වෙලා නැති වෙන්න ක්ෂණ 52ක් ගත වෙනවා. සිතක් ඇති වෙලා නැති වෙන්න ක්ෂණ 3ක් ගත වෙනවා. එතකොට එහෙමනම් රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුලදී පළවෙනි ක්ෂණයේදී තාම රූපය ඇති වෙලා නැහැ. ඒ නිසා පළවෙනි ක්ෂණයේදී හිතක් හට ගන්න ශක්තිය නැහැ. එතකොට දෙවෙනි ක්ෂණයේදී රූපය ඇති වෙලා එහෙනම් දෙවෙනි ක්ෂණයේදී ආධ්‍යාත්මික බාහිර රූපේ ස්පර්ශ වෙනවා. විඥානය හට ගන්නවා නාම ධර්ම සමග සකස් වෙනවා සිතක්. ක්ෂණ 2 3 4 කියන ක්ෂණ වලට යදී රූපය සිත ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. ආය පස්වෙනි ක්ෂණයේදී ආය හිතක් ඇති වෙනවා 6 7 8 වගේ වෙනකොට හිත නැති වෙලා යනවා. එහෙමනම් රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුලදී සිත් 16ක් ඇති වෙලා නැති වෙලා යන්න පුළුවන්. ඔක්කොම ගත්තොත් චිත්තක්ෂණ 17ක් තියෙනවා. පළවෙනි ක්ෂණයේදී රූපේ තාම ඇති වෙලා නැහැ. 49න් පස්සේ 50 51 ක්ෂණ වලට යනකොට රූපේ මුළුමනින්ම නිරුද්ධ වෙලා ගිහිල්ලා. එහෙමනම් රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුලදී සිත් නැති වෙනවා 16ක්. ඒක කියනවා රූප කලාපයකට චිත්තක්ෂණ 16ක් විදිහට. මෙන්න මෙහෙම රූපය ඇති වෙලා නැති වෙන කාලය තුලදී පළවෙනි හිත හට ගන්නවා. ඒ හිතේ නම තමයි භවාංග චලනය කියන සිත. රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුලදී හට ගන්න සිත් 16. අපි ගිය සතියේ මේවා ගැන කතා කරලා ගිය වැඩසටහනේ පළවෙනි හිත භවාංග චලනය. ඊට පස්සේ ඒ හිත ඇති වෙලා නැති වෙනකොටම තව හිතක් ඇති වෙනවා. ඒකට කියනවා භවංග උපච්ඡේදනය. ඒ හිත ඇති වෙලා නැති වෙනකොටම ඊළඟ හිත ඇති වෙනවා පංචද්වාර ආවර්ජනය. ඒ හිත ඇති වෙලා නැති වෙනකොටම චක්කු විඥාන කියන සිත ඇති වෙලා නැති වෙනවා. චක්කු විඥාන සිත ඇති වෙලා නැති වෙනකොටම මම මේ ගන්නේ චක්කුද්්වාර චිත්ත වීතියක්. ඒ කියන්නේ වර්ණ රූපය සම්බන්ධව හටගන්න සිතක්. එතකොට චක්කු විඥාන සිත ඇති වෙලා නැති වෙනකොටම සම්පටිච්ඡනේ කියන හිත ඇති වෙනවා. සම්පටිච්ඡනේ කියන හිත නැති වෙනකොටම සම්තිරණ කියන සිත ඇති වෙලා නැති වෙනවා. සම්තිරණ කියන හිත ඇති වෙලා නැති වෙනකොටම වොත්තපනේ කියන සිත ඇති වෙලා නැති වෙනවා. වොත්තපනේ සිතෙන් පස්සේ ජවන් සිත් කියලා එක හා සමාන සිත් 7ක් ඇති වෙලා නැති වෙනවා. ඊට පස්සේ ඒ ගත්ත අරමුණ සම්බන්ධව විපාක සිත් දෙකක් හට ගන්නවා. නැවතත් හිත භවාංගයට යනවා. ওই විදිහට රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුලදී සිත් 16ක් ඇති වෙලා නැති වෙනවා. රූපයක් ඇති වෙලා නැති වෙන කාලයේ මේ විදිහට සිත් 16ම ඇති වෙලා නැති වුණොත් එහෙම ඒකට කියනවා අතිමහන්තාරම්මන චිත්ත වීතියක් කියලා. ඒතර අපිට මේ ධර්මාභෝධයේදී වැදගත් වෙන්නේ කාරණේ ඒ නිසා අපි අතිමහන්තාරම්මන චිත්ත වීතිය ගැන තමයි කතා කරේ. ඒකට හට ගන්න සිත් ටික තමයි මේ විදිහට භවාංග චලන, භවාංග උපච්ඡේදනය, පංචද්වාරාවර්ධනය, චක්කු විඥාන, සම්පටිච්ඡනය, සම්තිරණය, වොත්තපනය, ජවන් සිත් 7ක් පහළ වෙනවා. තදාරම්මන සිත් 2ක් පහළලා නැවත භවාංගයට යනවා. මේක මම එදා තේරුම් ගන්න උදාහරණයක් ආධාරයෙන් පින්නතුන්ට කියලා දුන්නා. ඒක ආයෙ මතක් කරන්නම්. පැරණි පොත්පත්වල ගුරුවරු දක්වලා තියෙන උදාහරණය. ඒ තමයි ගහක් යට මිනිසෙක් නිදාගෙන ඉන්නවා. අඹ ගහක් යට මිනිසෙක් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට අඹ ගෙඩියක් වැටෙනවා. අඹ ගෙඩිය වැටුනහම මිනිසයා අවදි වෙලා ඒ අඹ ගෙඩිය කාලා ආයම් සැරයක් නිදා ගන්නවා. ඔන්නෝක තමයි සිදුවීම. අඹ ගහ යට මිනිසෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉඳි අඹ ගෙඩියක් වැටෙනවා.
නැගිටලා යඹ ගෙඩිය කාලා ආයෙමත් නිදා ගන්නවා. දැන් මේ සිදුවීම දිහා බලද්දී ඔන්න මිනිස්සයා නිදාගෙන ඉන්නකොට අඹයක් වැටෙනවනේ. අඹයක් වැටෙනකොට මුලින්ම මොකද වෙන්නේ? ඒ මිනිස්සයා ඇහැරෙනවා. සද්දයක් ඇහුණා හරි මොනවා හරි වෙනකොටම යම් කිසි අරමුණක් ලැබුණ බව යාට දැනෙනවා. ඊට පස්සේ ඇහැරෙනවා. ඇහැරිලා මොකද කරන්නේ? වටපිට බලනවා මොකක්ද ඇහිච්ච සද්දේ කියලා. එතකොට මෙයාට පැහැදිලි වෙනවා මේක මේ අඹ ගෙඩියක් කියලා. අඹ ගෙඩිය අහුල ගන්නවා. අඹ ගෙඩිය හොඳට පරීක්ෂා කරනවා. බලද්දි මේක හොඳ අඹයක්. මොකද ප්‍රශ්නයක් නැහැ ඉදිරිය වැටලා තියෙන්නේ. ඊට පස්සේ තීරණය කරනවා එහෙනම් මේ අඹ ගෙඩිය කෑවනම් හොඳයි. අඹ ගෙඩිය කනවා. කාලා ඉවර වෙලා ඉතින් අඹ ගෙඩිය රස පිළිබඳව හිතලා ආයෙම සැරයක් නිදා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතියක ක්‍රියාකාරීත්වය. අපේ හිත හැම මොහොතකම භවාංගය තුල තමයි පවතින්නේ. භවාංගය කියන්නේ අතීතයේ කරපු යම් කිසි අරමුණක් පිළිබඳව නැවත මෙනෙහි කරමින් ඉන්නවා. අතීත යම් අරමුණක් පිළිබඳව මෙනෙහි කරන එක අර උදාහරණ කතාවේ කිව්වොත් එහෙම අර මිනිස්සයා නිදාගෙන ඉන්නා වගේ තමයි. ඒ නිදාගෙන ඉන්නා වගේ මනස අතීත අරමුණක ඉන්නවා. ඉන්නකොට අපි හිතමු ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් යම් කිසි අරමුණක් ස්පර්ශ වුණා. ඇහැට මේ කතා කරන්නේ හිතක් ඇති වෙලා නැති වෙන තරම් පොඩි කාලයක් ගැන. ඇහැට යම් කිසි අරමුණක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොටම භවාංගය චලනය වෙනවා. සිත තියෙන්නේ භවාංගයේ තුල භවාංගයේ චලනය වෙනවා. පළවෙනි හිත තමයි භවාංග චලනය. ඊළඟට මම උදාහරණෙදි කිව්වා අර මනුස්සයාට සද්ද ඇහුනහම සද්දයක් ඇහුන බව දැනුණා. දැනනකොටම නිින්දෙන් ඇහැරුණා. ඒ වගේ භවාංග උපච්ඡේදනය කියන්නේ මෙතෙක් මෙනෙහි කරමින් ආපු කාරණේ නතර කරනවා. භවාංග උපච්ඡේදනය. ඊට පස්සේ පංචද්වාර ආවර්ජනය. අර මනුස්සයා නිින්දෙන් නැගිටලා වටපිට බැලුවා මොකක්ද ඇහුණ සද්දේ. ඒ වගේ මේ මනස කියලා ගත්තත් හරි මෙතන මනසේ ක්‍රියාකාරීත්වය නිසා වෙන්නේ මනස පංචද්වාර ආවර්ජනය කරනවා. මේ ඇහුණ අරමුණ ඇහෙන්ද කනෙන්ද දිවෙන්ද නාසයෙන්ද කයෙන්ද ආවේ කියලා බලනවා. පංචද්වාර ආවර්ජන සිත. එතකොට පැහැදිලි වෙනවා මේ අරමුණ ඇවිල්ලා තින්නේ ඇහෙන්. ඇසෙන් නම් හට ගන්නවා චක්කු විඥාන සිත. කනෙන් ආවනම් සෝත විඥාන හිත. දිවෙන් ආවනම් જીවහා විඥාන සිත. අපි හිතමුකෝ ආවේ ඇහෙන් කියලා අරමුණක්. ඇහෙන් තමයි අරමුණ ආවේ. එතකොට අර පුද්ගලයා අඹ ගෙඩියක් කියලා හඳුනගත්තා. ඊට පස්සේ සම්පටිච්ඡනය. ඒ අරමුණ බාර ගන්නවා. අඹ ගෙඩිය අවුලගෙන ආවා. සම්තීරණය. ඒ අරමුණ පිළිබඳව විමසනවා. ඇහැට ආපු යම් කිසි අරමුණක් අරමුණ බාරගත්තා. අරමුණ විමසුවා. එතකොට මේ වර්ණ රූපයේ සම්බන්ධව මීට කලින් මොකද්ද ගත්ත තීරණය කියන එක. ඒ පිළිබඳව තීරණය කරන එතනට කියනවා වොත්තපන සිත. වොත්තපන සිතේදී බලනවා මේ වගේ අරමුණක් આવොත් මොකද කරේ? අරමුණ වෙලා තියෙන්නේ මලක්. මේ මල මේ වගේ අරමුණක් આવොත් මීට කලින් මොකද කරලා තියෙන්නේ? මේ වගේ ලස්සන මලක් හම්බුනොත් බුදුහාමුදුරන්ට පූජා කරලා තමයි තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන සිත් එක හා සමාන හිත් හතක් හටගෙන විරුද්ධ වෙනවා. ඒවට කියනවා ජවන් සිත් කියලා. අර පුද්ගලයා අඹ ගෙඩිය අහුල ගත්තා පරීක්ෂා කරා. හොඳ අඹයක් මොකද කරන්නේ කියලා තීරණය කළා. කෑවනම් හොඳයි කියලා හිතුණා. අඹ ගෙඩිය කෑවා. මලක් හම්බුණා. ලස්සන මලක්. හොරකම් කරා නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම වුණොත් එහෙම හොරකම් කරන්න අවශ්‍ය සිත් තමයි ජවන් සිත් විදිහට පහළ කරන්නේ. අරමුණ සම්බන්ධව කුසල හෝ අකුසල සිත් හතක් එක හා සමාන සිත් පහළ කරලා ඊට පස්සේ එහා සම්බන්ධ විපාක සිත් දෙකක් පදාරම්මන සිත් කියලා කියනවා. විපාක සිත් දෙකක් පහළ කරලා සිත නැවතත් භවංගයට යනවා. රූපයක් ඇති වෙලා නැති වෙනකොට ඔන්න ඔය විදිහට සිත් 16ක් ඇති වෙලා නැති වෙනවා. ඒකට කියනවා අතිමහන්තාරම්මන චිත්ත වීතිය. හිතක් රූපයක් සම්බන්ධව අතිමහන්තාරම්මන චිත්ත වීතියක් ඇති වෙලා නිරුද්ධ වුණොත් තමයි ඒක විපාක දෙන්න තරම් සුදුසු බලවත් කර්මයක් වෙන්නේ. භවයට ගමන් කරන්න තරම් දැඩිකට උපාදානය වෙන්නේ toy විදිහට
අතිමහාන්තාරම්මන චිත්ත වීතියක් විදිහට සිත් 16ම ඇති වෙලා නැති වුණොත්. එතකොට අපි හිතුවොත් එහෙම රූපේ ඇති වෙලා යම්කිසි වෙලාවකට පස්සේ තමයි මේ රූපේ අරමුණු වෙන්නේ. රූපේ ඇති වෙලා චිත්තක්ෂණයක් ගත වුණාට පස්සේ නම් අරමුණු වෙලා තියෙන්නේ සිත් 16 හට ගන්න පුළුවන් අතිමහාන්තාරම්මන චිත්ත වීතියක්. රූපේ හටගෙන චිත්තක්ෂණ 5ක් විතර ගත වුණාට පස්සේ ඒ රූපේ අරමුණු වෙනවා. එතකොට තව ඉතුරුලා තියෙන චිත්තක්ෂණ 11යි. එතකොට තියෙන්නේ හට ගන්න චිත්ත වීතිය කියන පරිත්තාරම්මණය. 16ක් හට ගන්න කාලේ නෑ. රූපේ ඇති වෙලා චිත්තක්ෂණ 10කට පස්සේ තමයි රූපේ අරමුණු වුනේ. එතකොට තව චිත්තක්ෂණ 6යි මේ රූපේ තියෙන්නේ. එහෙමනම් ඒකට කියනවා අතිපරිත්තාරම්මන චිත්ත වීතියක් කියලා. විපාක දෙන්න තරම් බලවත් හිතක් හටගන්නේ නැහැ. එහෙමනම් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් එන හැම අරමුණක් සම්බන්ධව හිත හට ගන්නවා. ඒ හිත වලින් සිත් 16ම හටගෙන නිරුද්ධ වෙච්ච අතිමහාන්තාරම්මන චිත්ත වීතියක් තමයි භවයට යන තරම් බලවත් හිතක් වෙන්නේ. ඔන්න විදිහට අපි මේ සිත් පිළිබඳව ගිය සතියේ වැඩසටහනේදී විස්තර කතා කරා. ඒ විදිහට තමයි ගිය සතියේ සාකච්ඡා කළේ. අද දැන් අපි විවේකයක් ලබාගෙන විවේකයෙන් පස්සේ මෙතෙක් කාලයක් අපි දැනගත්ත සියලුම දහම් කරුණු ඒක රාශී කරගෙන බුදුදහමේ මූලික ඉගැන්වීම පටිච්ච සමුප්පාදය පිළිබඳව කරුණු කාරණා විස්තරාත්මකව අවබෝධ කරගමු. හොඳයි එහෙමනම් හැමදෙනාම විවේකයක් ලබා ගන්න. විවේකයෙන් පස්සේ අපි ඒ සම්බන්ධව විස්තර සාකච්ඡා කරමු. හරි එහෙමනම් අපි දැන් දවසේ ප්‍රධාන මාතෘකාවට එමු. එතකොට අපි අද කතා කරන මාතෘකාව තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය ගැන කතා කරද්දී හරි පටිච්ච සමුප්පාදය තමයි බුදුදහමේ තියෙන මූලිකම ඉගැන්වීම. එතකොට එක දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ අග්‍රෝපස්ථායක වගේම ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ සියලුම ධර්මය ආනන්ද හාමුදුරුවෝ කටපාඩම් කරගෙන ඉද්දී ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුහාමුදුරන්ට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හැමෝම කියනවා පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි. ඒක හරි සංකීර්ණයි අවබෝධ කරගන්න බෑ. හරි දුෂ්කරයි කියලා හැමෝම කියනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මට හිතෙනවා මේ පටිච්ච සමුප්පාදේ හරි සරලයි. පටිච්ච සමුප්පාදේ හරි සරලයි කියලා හිතනවා කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්දේ එහෙම හිතන්න එපා. මේ පටිච්ච සමුප්පාදේ හරි ගැඹීර ධර්මයක්. බුදුදහමේ තියෙන මූලික කියන්නේ මේ නිසා මේක එහෙම සරලයි කියලා හිතන්න එපා කියලා කියනවා. ඒ නිසා අද අපි කතා කරන කරුණුත් පින්නතුන් හරි සරලයි වගේ තේරෙවි. නමුත් සරලයි නෙමේ. ඒක හරි ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. ඊටා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වුණාට දර්ශන ලෝකේ පතුල ඊට එහා ගියපු තවත් ගැඹුරු දර්ශනයක් නැති තරම්ම සංකීර්ණ ධර්මයක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ සාමාන්‍ය ගැන්වීම තමයි අපි දන්නවා හේතුඵල ධර්ම. පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? හේතුඵල ධර්ම. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. හේතුඵල වලින් තමයි සකස් වෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍යයන් ගැන කතා කරද්දී ප්‍රත්‍ය නැත්නම් මේ හේතු වර්ග දෙකක් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සාධාරණ ප්‍රත්‍ය, අනික තමයි අසාධාරණ ප්‍රත්‍ය. ඒක මම උදාහරණයකින් කියන්නම් එතකොට තේරුම් ගන්න ලේසියි. දැන් මේ පරිසරයේ දිහා බලද්දී පරිසරයේ වයිපිනතුන ගස් පේන්න තියෙනවානේ. කොහොඹ ගස් තියෙනවා, පොල් ගස් තියෙනවා, කිසෙල් ගස් තියෙනවා, අඹ ගස් තියෙනවා. නොයේකුත් ගස් තියෙනවා. ඒ හැම ගහක්ම හැදෙන්න මහ පොළොව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ සෑම ගහකටම අනිවාර්යෙන් මහ පොළොව තියෙන්න ඕන ඒ ගස් හැදෙන්න. එහෙනම් ඒක තමයි සාධාරණ ප්‍රත්‍ය. හැම ගහකටම මහ පොළොව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා අසාධාරණ ප්‍රත්‍ය කියලා. ඒ තමයි පොල් ගහක් හැදෙන්න නම් පොල් බීජයක් තියෙන්න ඕන. කජු ගහ හැදෙන්න නම් කජු බීජයක්. අඹ ගහකට නම් අඹ ගහක බීජයක් තියෙන්න ඕන. ඒ ගස් හැදෙන්න ඒ කුලයන් වල බීජ තියෙන්න ඕන. එතකොට ඒක අසාධාරණ ප්‍රත්‍යක්.
දැන් අපි පොල් ගෙඩියක් හිටේවන අඹ ගහක් හැදෙන්නේ නැහැ. කෙනෙක් අඹ ඇටයක් හිටවලා බලාපොරොත්තු වෙන කජු ගහක් හැදෙයි කියලා. එහෙම හැදෙන්නේ නැහැ. එහෙමනම් හැම දෙයකම සාධාරණ ප්‍රත්‍ය තමයි මහ පොළොව කියන්නේ. මහ පොළොවේ හැම ගහක්ම හැදිලා තියෙනවා. ඒ වගේම අසාධාරණ ප්‍රත්‍ය තමයි ඒ ගහ සඳහා ප්‍රත්‍ය වන තවත් සාධකයක් තියෙනවා. පොල් ගහකට නම් පොල් බීජයක්, අඹ ගහකට නම් අඹ බීජයක්, කජු ගහකට නම් කජු බීජයක්. ඒ විදිහට ඒ ගස් වලට ප්‍රත්‍ය වෙච්ච අසාධාරණ ප්‍රත්‍යයන් තියෙනවා. එතකොට සසර ගැන බලද්දී සාධාරණ ප්‍රත්‍ය තමයි අවිද්‍යාව. අවිද්‍යාව මත පදනම් වෙලා තමයි අනිකුත් සියලුම දේවල් සිද්ධ වෙන්නේ. හරියට මේ ලෝකයේ මේ සියලුම ගස් හැදලා තියෙන්නේ මහ පොළොවේ වගේ. ඒ වගේ සාධාරණ ප්‍රත්‍ය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අසාධාරණ ප්‍රත්‍ය තමයි ඒ දෙයට ආසන්න හේතුව. මම ওই පින්නතුන දේශනා කරද්දී පැහැදිලි කළ සමහර තැන්වල ආසන්න හේතුවක් සහ දූර හේතුවක් තියෙනවා කියලා. දූර හේතුව තමයි සාධාරණ ප්‍රත්‍ය. ඒක හැම දෙයකටම ප්‍රත්‍ය වෙලා තියෙනවා. විඥානේ හටගන්න, නාම රූප හටගන්න, ආයතන හටගන්න, වේදනා, තණ්හා, උපාදාන ආදී හැම දෙයකටම අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා තියෙනවා. හැබැයි ආසන්න වශයෙන් අසාධාරණ ප්‍රත්‍යකුත් ඒ සඳහා තියෙන්න ඕන. එහෙමනම් ලෝකේ හැමදේම සකස් වෙන්නේ හේතු ප්‍රත්‍යයන් කොටස් දෙකයි, සාධාරණ ප්‍රත්‍ය හා අසාධාරණ ප්‍රත්‍ය. සාධාරණ ප්‍රත්‍ය කියලා කියන්නේ හැම දෙයකටම ඒක අදාළ වෙනවා. හරියට නිකන් හැම ගහක්ම හැදෙන්න මහ පොළොව වගේ. අසාධාරණ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ දෙයට වෙන වෙන වූ ප්‍රත්‍යයන් තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉස්සරලාම දල අදහසක් ඇති කරගෙන පස්සේ ටිකක් ගැඹුරට යමු. එතකොට ත්‍රිපිටකයේ බොහෝ තැන්වල පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තියෙන විග්‍රහයන් වලදී අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාදය තමයි අපිට බොහෝ දුරට දකින්න ලැබෙන්නේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ටික. ඒ තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සව, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. ජරා මරණ කියන්නේ එතන ශෝක පරිදේව, දුක්ඛ දෝමනස උපායාස ආදී ඒ සියලුම දේ එතන අන්තර්ගතයි. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාදය චක්‍රයක් ආකාරයට තමයි අපිට දකින්න ලැබෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංකාර, සංකාර ප්‍රත්‍ය කරගෙන විඥානේ, විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප, ඔය විදිහට චක්‍රයක් විදිහට තමයි කතා කරන්නේ. එතකොට අපි මුලින් මේවා පිළිබඳ එකින් එක පැහැදිලි කරගත්තොත් එහෙම පළවෙනි එක තමයි අවිජ්ජාව. අවිජ්ජා කියලා කියන්නේ පාලියෙන් තියෙන වචනේ අවිජ්ජා. අවිද්‍යාව කියලා තමයි අපි ඒකට සිංහලෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම. දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳව තියෙන නොදන්නාකම අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට දැන් ওই පින්නතුන් මේ පිළිබඳව දන්නවද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, නිරෝධ, නිරෝධාර්ය සත්‍ය පිළිබඳව දන්නවද? දන්නව නේද? විභාගෙට මේවත් ලියන්න පුළුවන්, පාස් වෙන්නත් පුළුවන් නේද? එතකොට ඒ දැනීම නෙමෙයි මෙතන මේ කතා කරන්නේ, දැකීමක්. අවබෝධ වීමයි දැනගැනීමයි කියන්නේ දෙකක්. දැන් ඔය පින්නතුන් ගා බොහෝ දෙනෙක් තුළ මේ වෙලාවේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනීමක් තියෙනවා. විභාගයට ඇහුවොත් එහෙම ලියන්නත් පුළුවන්, ලකුණු 100න් 100 ගන්න පුළුවන්. ඒ දැනීම නෙමෙයි මෙතන කියන්නේ, ඒ පිළිබඳව තියෙන අවබෝධය. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඊට පස්සේ සංඛාර කියලා කියන්නේ අපි පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය ගැන කතා කරා. එතන මම පැහැදිලි කරා භවයට යාමට සූදානම් වෙලා නිරුද්ධ වෙච්ච සිත් තමයි සංඛාර කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර හා චිත්ත සංඛාර කියලා. සිතෙන්, කයින්, වචනයෙන්
උපාදානය කරගන්න නැත්නම් භවයට යන සකස් වෙච්ච අරමුණු තවත් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අපි කරන පින් දහම් වලින් තමන්ට අනුන්ට යහපතක් වෙන දේවල් වලින් එකතු කරගන්න සංස්කාර. එතකොට අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අපි කරන අකුසල ක්‍රියා වලින් ඇති කරගන්න සංඛාර. එහෙනම් කාම ලෝක ජීවත් වෙද්දී හොඳ දේවල් කරලා සංස්කාර රැස් වෙනවා නම් පුඤ්ඤාභි සංස්කාර, නරක දේවල් කරලා සංස්කාර රැස් වෙනවා නම් අපුඤ්ඤාභි සංඛාර. ඊළඟට අපි විවේකයට කලින් ධ්‍යාන භාවනාව කරානේ. ධ්‍යාන වඩලා රූපාවචර අරූපාවචර ධ්‍යාන පිරෙහෙන්නේ නැතුව පවත්වාගෙන ගිහිල්ලා යම් කෙනෙක් මේ ධ්‍යාන උපාදානය කරගෙන තියෙනවා නම් අන්න ඒවට කියනවා ආනෙන්ජාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර කරලා තිබොත් කාම සුගතිය උපදිනවා. අපුඤ්ඤාභි සංඛාර වලින් කාම දුගතිය උපදිනවා. ආනෙන්ජාභි සංඛාර වලින් රූපාරූපව බ්‍රහ්ම ලෝක උපදිනවා. එහෙනම් භවයට යන සකස් වෙලා තියෙන සිත් වලට තමයි ඔය සංඛාර කියන වචනය භාවිතා වෙන්නේ. ඉදිරියට යන්න සකස් කර ගැනීම. උපමා කරන්නේ බුදුහාමුදුරුවෝ හරියට නිකන් කෙසෙල් කඳක් වගේ කියලා කියනවා. සංඛාර කියන එක. කෙසෙල් කඳක් කියලා කියන්නේ මැද හරයක් අරටුවක් තියෙනා වගේ පෙනුනට ගලවලා බලනකොට එක හා සමානව පිටි තියෙන වැරෙන්න එතන ගත යුතු දෙයක් සාරයක් නැති නිසා. එහෙමනම් සංඛාර කියලා කියන්නේ ඉදිරියට යන්න සකස් වෙලා තියෙන සිත් කියලා ගත්තොත් හරියි. ඊළඟට විඥානය අපි දන්නවා. විඥානය කියලා කියන්නේ දැනුවත් ස්වභාවය. ඒක චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන ආදී වශයෙන් හඳුන්වනවා. පටිච්ච සමුප්පාදයේ තුලදී විඥානය කියලා කියන්නේ මනෝ විඥාණයට. මෙතන මේ කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය නැත්නම් මනෝ විඥානය පිළිබඳව. එතකොට විඥානයේ ආකාර 6ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. විඥානයේ හට ගන්න ආයතනේ 9. මෙතනදී විශේෂයෙන් හඳුන්වන්නේ ප්‍රතිසන්දි විඥානයක් නැත්නම් මනෝ විඥානය පිළිබඳව. ඊළඟට නාම රූප පිළිබඳව අපි මීට කලින් කතා කරා. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් විද්‍යමාන වෙන දේ. පොදුවේ ගත්තොත් එහෙම ආධ්‍යාත්මික හා බාහිර රූප. ඊළඟට නාම ධර්ම කියලා කියන්නේ විඥානයේ සමග හටගන අනිකුත් චෛතසික. ඔක්කොම තියෙනවා 52ක්. ඒකෙන් අපි 7ක් ගැන කතා කරා. සබ්බචිත්ත සාධාරණ. ඔය චෛතසික ධර්ම 52 තමයි නාම කියලා කියන්නේ. එහෙනම් ආධ්‍යාත්මික බාහිර රූප හා විඥානයේ සමග හටගන්න අනිකුත් චෛතසිකයන් තමයි නාම කියලා කියන්නේ. ඊළඟට සලආයතන කියන්නේ අපි කතා කරා ආයතන 6ක් පිළිබඳව. චක්ක ආයතනය, සෝත ආයතනය, ගාන ආයතනය, જીවහා ආයතනය. ඔය විදිහට චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන මේ ආයතන ටික. ඒකට ඒවට ආයතනය කියලා කියනවා. යමක් නිෂ්පාදනය කරන නිසා සිත් නිෂ්පාදනය කරන ආයතන යන අර්ථයෙන් මේකට ආයතන කියලා කියනවා. ඉන්ද්‍රිය කියලාත් කියනවා, ద్వාර කියලාත් කියනවා. එතකොට ආයතන 6 පිළිබඳව දැන් පිළිතුන් දන්නවා. ඊළඟට පස්ස කියන්නේ අපි කතා කරා ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට බාහිර රූපයේ පිළිබඳව තියෙන ස්පර්ශ වීම. ආධ්‍යාත්මික බාහිර රූප විඥානයේ සමග ඇති වෙන ස්පර්ශ වීම තමයි පස්ස කියලා කියන්නේ. රූප දෙයක් එකතු වෙනකොට විඥානයේ හට ගන්නවා තුනේම ස්පර්ශ වීම. හිතේ සැකස්ම ගැන කියද්දි මම මේවා විස්තර පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට වේදනා කියලා කියන්නේ ස්පර්ශලා තියෙන ඒ රූපේ සම්බන්ධව තියෙන කැමැති අකමැති බව හෝ මධ්‍යස්ථ උපේක්ෂා සහගත බව. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව හෝ උපේක්ෂක වේදනාව තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාව නිසා තණ්හාව කියලා කියන්නේ ඒවා අල්ලා ගැනීම. අවිද්‍යාව නිසා සුඛ වේදනාවක් ණයකට ඇලෙනවා, දුක් වේදනාවක් නම් ගැටෙනවා. අරමුණ අල්ලා ගැනීම තමයි තණ්හා කියලා කියන්නේ. එතකොට තියෙනවා උපාදානය කියලා කියන්නේ දැඩි කොට අල්ලා ගැනීම. තණ්හාවෙන් කරන්නේ අල්ලා ගැනීම, උපාදානයෙන් කියන්නේ දැඩි කොට අල්ලා ගැනීම. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් මේ එළිය අපි අලුතෙන් හිටවපු කුකුක් ගස් ටික තියෙනවනේ. ඒ කුකුක් ගස් ටික දැන් පොළොවට අල්ලගෙන තමයි තියෙන්නේ. හැබැයි ඔය ගහලා තියෙන ආධාරක ලී ටික අයින් කරොත් එහෙම හුණගක් ආවොත් ඔය ගස් ටික වැටෙනවා.
එහෙනම් පොළොවට අල්ලගෙන තියෙනවා. හැබැයි ඉතින් කෙනෙකුට ඕන නම් ගලවලා දාන්නත් පුළුවන් ඒවා. තව ටික කාලයක් ගියාම දැඩි කොට අල්ල ගන්නවා. එතකොට අපිට සාමාන්‍ය හුළඟකට නෙමෙයි සමහරට සුළි කුණාටුවක් ආවත් ගහ පෙරලෙන්නේ නැති තරම්ම ශක්තිමත් වේ ගහ අල්ලගෙන තියෙන්න පුළුවන්. දැන් ඔය පින්නතුන්ගේ වතු වල එහෙම තියෙන ඔය ගස් ලව් පැල පොඩි පැල වර්ග පොඩි කාලේ අතින් ගලවලා දාන්න පුළුවන්. පොළොවට අල්ලගෙන තියෙනවා. හැබැයි අල්ලගත්තට ඒවා දැඩි කොට අල්ලගෙන නැහැ. හැබැයි ඒවා ටිකක් ලොකු වුණාට පස්සේ අපිට ආයාසයක් දැරුවා සමහරට ගලව ගන්න බැරි තරම් දැඩි කොට අල්ල ගන්න පුළුවන්. එහෙනම් තණ්හාව කියන්නේ අරමුණ අල්ල ගන්නවා, ඇලෙනවා, ගැටෙනවා ස්වභාවය. උපාදානය කියලා කියන්නේ ඒක දැඩි කොට අල්ල ගන්නවා. ඊළඟට උපාදාන පත්‍ය භව. භව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කාම රූප අරූප කියන භවත්‍රය. ඒක භවය කියන එක තව ටිකක් ගත්තොත් එහෙම ගතිය කියලා ගත්තත් හරියි. ගති ලක්ෂණය. කර්ම විපාක කියලා කියන්නේ ඒ ලෝකවලට උපදින්න අවශ්‍ය කරන ගතිය තමයි භවය කියලා කියන්නේ. මම මේක ආය වටයක් පැහැදිලි කරනවා. එතකොට මේක තව විස්තර තේරෙයි. ඒ භවයන් වල උපදින්න අවශ්‍ය කරන ගති ලක්ෂණ තමයි භව කියලා කියන්නේ. කාම ලෝකෙත්, සතර පායටද, දිව්‍ය ලෝකයටද, මනුෂ්‍ය ලෝකයටද, එහෙම නැත්නම් රූප අරූප යම් කිසි භවයකට යනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන ගති ලක්ෂණ තමයි මේ භවය කියලා කියන්නේ. ඊළඟට භවපච්චය ජාති. ජාති කියලා කියන්නේ ඉපදීම. ඉපදීමේ ආකාර හතරක් දරනවා අපි. ඕපපාතිකව සත්වය උපදිනවා. ඒ කියන්නේ දෙවිවරු, ප්‍රේතයෝ වගේ අය නිර්ය ආදී තැන්වල ඕපපාතික තමයි පහළ වෙන්නේ. සංසේජද කියලා කියනවා ඔය කුණු ගොඩවල් වල අසූචි වල මල කුණු වල අපි දැකලා තියෙන පණුව වගේ සත්තු උපදිනවා. අන්න ඒ වගේ ඉපදීම. ජලාබුජ කියලා කියන්නේ අපි මිනිස්සු වගේ ඒ උපදින ආකාරය. අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයක වගේ සත්ත්වය උපදින්න පුළුවන්. මේ විදිහට ඉපදීම ගැන කතා කරද්දී ආකාර හතරකට උපදිනවා. ඊළඟට ජරා මරණ. මෙතන ජරා මරණ කියලා විතරක් ගත්තට ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස උපායාස ආදී සියලුම දුක් පිළිබඳව කතා කරනවා. ඉපදීම සම්බන්ධව හටගන්න අනිකුත් සියලුම දුක් ටික. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ ටික මම හිතනවා පින්නතුන්ට ඒ කරුණු ගැන තරමක අවබෝධයක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම. සංඛාර කියලා කියන්නේ කුසල හෝ අකුසල වශයෙන් අපි භවයට යාමට සූදානම් කරගත්ත සිත්වලට. විඥානය කියලා මෙතන කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය, මනෝ විඥානය පිළිබඳව. නාම රූප කියන්නේ ආධ්‍යාත්මික බාහිර රූප හා විඥානයේ සමගට ගන්න නාම. සලආයතන කියන්නේ ඇස කන නාසය දිව කය ආදී ආයතන ටික. පස්ස කියන්නේ අරමුණු ස්පර්ශ වීම. වේදනා කියලා කියන්නේ ඒ පිළිබඳව කැමැති අකමැති බව. තණ්හා කියලා කියන්නේ අරමුණු අල්ලා ගැනීම. උපාදානය කියලා කියන්නේ අරමුණු දැඩි කොට අල්ලා ගැනීම. භව කියලා කියන්නේ සසර ගමන් කරන්න අවශ්‍ය කරන ඒ භවයන් වලට අවශ්‍ය කරන ගති ලක්ෂණය. ජාති කියලා කියන්නේ ඉපදීම. ඉපදීම නිසා ජරා මරණ ආදී මේ සියලු දුක් ඇති වෙනවා. දැන් මේ රූප සටහනේ අනාගත අතීත වර්තමාන කියලා තුනක් දාලා තියෙනවානේ. ඒ තුන පිළිබඳව ඊතර සැලකිලිමත් නොවි අපි ඉදිරියට යමු. එතකොට මේක ටිකක් තේරුම් ගන්න පහසුයි. අපි මේ චක්‍රයේ මෙන්න මෙතනින් පටන් ගමුකෝ. කොතනින්ද පටන් ගන්නෙ? ජාති කියන තැනින්. හරි. ජාති, ජරා මරණ කියන දෙක අපි ඉස්සෙල්ලා ගමු. එතනින් ගන්න හේතුව තමයි අපි දැන් හැමෝම ඉපදිලා තමයි ඉන්නේ. මේ දේශනේ අහන ඔක්කොම ඉපදිලා ඉන්නේ. මැරිච්ච කවුරුත් නැහැ නේද? හරි, හැමෝම ඉපදිලා ඉන්නේ. ඉපදීම නිසා නේද ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් ආදී සියලුම දුක් ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේසා විඳින සියලුම දුක් ඇති වෙන්න හේතුව තමයි ඉපදීම. එහෙනම් ඉපදීම ප්‍රත්‍ය කරගෙන ජරා මරණ ආදී සියලුම දුක් ඇති වෙනවා. එතකොට මෙතන ඉපදුනත් ඒ දුක් ඇති වෙනවා. යම් කිසි තැනක ආයෙ ගිහිල්ලා ඉපදුනත් ජරා මරණ ආදී දුක් ඇති වෙනවා. ඒ සඳහා බලපාන සාධකේ තමයි කාම සංඥා, රූප සංඥා, අරූප සංඥා ආදී උපාදානය කර ගැනීම. ඉපදීම සඳහා බලපාන හේතුව ජරා මරණ වලට බලපාන විදිහ කතා කරද්දී අපි කරපු කුසල හෝ අකුසල පින්කමක් ගැන බලමුකෝ.
අපි කරපු පින්කමක් මොකද්ද? අපි හැමෝම එකතු වෙලා අනුරාධපුරේ ගියා නේද? හරි. අපි එනම් හැමෝම එකතු වෙලා අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි සෑය ළඟ මල් පූජා කරා. එතකොට මල් පූජා කරාම අපි එතනදී සිද්ධ කරගන්නවා කුසල කර්ම. මේක ආකාරයෙන් බුදු ගුණ ගායනා කරනවා, මල් පූජා කරනවා, සක්මන් භාවනා ආදී කරනවා. ඔන්න රුවන්වැලි සෑය ගාව මේක ආකාරයේ පින්කම් සිද්ධ කරා. ඒ පින්කම් සිද්ධ කරනකොට අපිට ඒ තැන්වලම හට ගන්නවා ගතියක්. ගති ලක්ෂණයක් කියලා කියන්නේ ආයමත් රුවන්වැලි සෑය ගාවට යන්න හිතෙනවා. දැන් එදා ගිහිල්ලා මල් පහන් පූජා කළා. එදා හිතෙනවා අපිට ආයම සැරයක් මෙතන එන්න තිබ්බනම් හොඳයි කියලා. ඔන්න ගතිය කියලා කියන්නේ ඒක. භවය කියලා කියලාත් ඒකට කියනවා ගති ලක්ෂණය. එහෙනම් රුවන්වැලි සෑයට ගියා. රුවන්වැලි සෑය වන්දනා කරා, මල් පූජා කරා, පහන් පත්තු කරා. ආයමත් රුවන්වැලි සෑය ගාවට එන්න ඕන තමයි හිතුනේ. හිතෙන්නකොටම මැරුණා. රුවන්වැලි සෑය ගාවට ආපහු වෙන්න තමයි අදහස තිබුණේ. හැබැයි හිතෙනකොටම මැරුණා. රුවන්වැලි සෑය ගාවට මිනිස්සෙක් වෙලාම යන්න ඕනද? නෑ, දෙවියෙක් වෙලා අපිට එන්නත් පුළුවන් නේද? එහෙනම් අපි හිතමු දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව ජරා නැති වුණාට චෛතසික වශයෙන් විඳින දුක් ටික එතන තියෙනවා. සියලු සම්පත හැමිලා මරණී වගේ දේවල් තියෙනවා. එහෙමනම් අපි පින්දහම් කර කර ඉඳලා තමයි මැරුණේ. පින්දහම් කර කර ඉඳලා මැරුණත් ආය ඉපදෙනවා. ආය ඉපදුනොත් එහෙම ජරා මරණ ශෝක පරිදේවා දුක් ටික එහෙනම් අපිට ආය ලැබෙනවා. හොඳයි, එහෙනම් පිරිසක් රුවන්වැලි සෑය ළඟ වන්දනා කර කර හිටියා. ඒ වන්දනා කරන ගමන් එයාලට හිතුණා ආයමත් සැරයක් ඇවිල්ලා වන්දනම් හොඳයි කියලා. ඒක තමයි ගතිය කියලා කියන්නේ, නැත්නම් භවය කියලා කියන්නේ. ඒ භවය නිසා තමයි එයා ආයම ප්‍රතිසන්දි ගතිය ආයෙත් එන්න ඕන කියලා හිතපු නිසා තමයි ආයෙ පුදුනේ. හොඳයි, එහෙමනම් අපි රුවන්වැලි සෑය වන්දනා කර කර ඉන්නකොට අපේ නඩෙන් තව කීප දෙනෙක් අපි හිතමු පැන්නා කියලා. රුවන්වැලි සෑය වන්දින්න අපි යනකොට තව දෙන්නේ 3 දෙනෙක් කොහොම හරි නඩෙන් පැන්නා. පැනලා මොකද කරන්නේ? ඒගොල්ලෝ ටවුන් එක පැත්තේ ගිහිල්ලා බොණ්ඩ මොන හරි ටිකක් හොයාගෙන තිසායව දිහාට ගිහිල්ලා ඔන්න දැන් එයාලා ඒක බොනවා. දැන් බොන්නේ මොනවද කියලා කියන්න දෙයක් නැහැ නේද? රුවන්වැලි සෑය වඳින්න නැතුව පැනපු සෙට් එකනේ. දැන් ඔන්න එයාලා ගිහිල්ලා බොනවා. දැන් එයාලා බොන්නේ මොනවද? හොඳ මෙව්ව තමයි බොන්නේ. හොඳ මෙව්ව බොනවා. කොච්චර හොඳයිද කියනවා නම් උගුරකට විච්චිලා යනවා බොනකොට නේද? උගුරකට පුච්චගෙන ඉතින් බොනවා. බිබී ඉන්නකොට එයාලට හිතෙනවා තවත් බිව්වනම් හොඳයි. ආය බිව්වනම් හොඳයි කියලා. ඔන්න ගතිය. ආය බොන්න හිතෙනවා. හිතෙනකොටම මැරුණා. දැන් මෙයාලා ගිහිල්ලා ඉපදෙනවා. කොහෙද ඉපදින්නේ? හොඳ මෙව්වා තියෙන්නේ කොතනද? එතන ගිහිල්ලා ඉපදෙනවා. කොහෙද හොඳ මෙව්වා තියෙන්නේ? උගුරකට පිච්චිලා යන්න කට ඇරලා දාන්නේ කොහෙද? නිරේට ගියා නම් හරි නේද? ලෝකම නරකයට එහෙම ගියාම හොඳට කට ඇරලා උගුරකට පිච්චිලා යන්න දානවා. එහෙනම් ඒ අය මොකද කරන්නේ? අකුසල කර්මයක් තමයි සිද්ධ කළේ. ඒකම ගතියක් කරගෙන ඔන්න ගිහිල්ලා ආයෙ ඉපදුනා. එහෙනම් දැන් ඉපදිලා ඉන්නවා. ඉපදීම නිසා ජරා මරණ ආදී දුක් ඇති වෙනවා. ඒ ජරා මරණ ආදී දුක් නිසා නැවත නැවත කුසල අකුසල අපි සිද්ධ කරගන්නවා. ඒ සිද්ධ කරගන්න කුසල අකුසල නිසා ආයෙ ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ ආදී දුක් ඇති වෙනවා. හැම වෙලේම සසර තුල මේ ජරා මරණ දුක් ඇති වෙන්න බලපාන හේතුව තමයි ඉපදීම. ඉපදුනාට පස්සේ අපි ජීවිතයේ නොඑක ආකාරයේ හොඳ හෝ නරක දේවල් සිද්ධ කරනවානි. කුසල හෝ අකුසල සිද්ධ කරනවා. පින්කම් සිද්ධ කරනවා. සිද්ධ කරාට මේ පින්කම් සිද්ධ කළාම ආයෙම උපදිනවා. ආයෙමත් ඉපදුනොත් එහෙම සසර තුල ජරා මරණ ආදී දුක් වලටපත් වෙනවා කියලා නොදන්නාකම, අවිද්‍යාව. මේ පින්කම් කරාම ආයෙ ඉපදිනවා. ඉපදුනහම මනුස්ස ලෝකේ සතර පාය යනවා, දුක් විඳිනවා. ඒ පිළිබඳ අවබෝධය. එහෙම නැත්නම් අකුසල් කරනගෙන අකුසල් කළාට පස්සේ නිර්ය ආදී දුක් වලට වැටෙන්න සිද්ධ වෙනවා. කල්ප ගණන් ඒ වගේ යන්න වෙනවා. ඒ පිළිබඳව නොදන්නකම. එහෙම නැත්නම් රූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. ඒ ධ්‍යාන හරහා බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. ඒ බ්‍රහ්ම ලෝක පවා
මහා කල්ප 84000ක් හරි ගිහිල්ලා ආයුෂය අවසන් වෙනවා. එතන මේ මරණයේ දුක තියනවා කියන එක. මේ සසර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අනවබෝධය නිසා. ඒකට කියනවා අවිද්‍යාව නිසා කියලා. අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ආය සංකාර හදනවා. ඉපදුනා ජරා මරණ ආදී දුක් ඇති වෙනවා. ජරා මරණ ආදී දුක් තියෙන බව පිළිබඳව අනවබෝධය නිසා මොකද කරන්නේ? ඒ අය නොඑක ආකාරයේ සංකාරයන් සකස් කරනවා. එතකොට හැම කෙනෙක්ම එක හා සමාන සංකාර රැස් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මේ භාවනා වැඩසටහන අද හැමෝම ඇවිල්ලා ඉන්නවනේ. මේ ඇවිල්ලා ඉන්න පිරිස මෙතනට ඇවිල්ලා ලබාගත් පින එක හා සමානයිද? අපි හිතමු යම් කිසි තරහදියක් වගේ දෙයකට දාලා කිරලා බලන්න පුළුවන් කියලා. දැන් ওই පින්නතුන් කරගත්ත පින් කොච්චරද කියලා කිරලා බලන්න පුළුවන්. සමහර කෙනෙක් කරගත්ත පින 100ට එකක් විතර වගේ ඇති. ඒ අතර තව සමහර කෙනෙක් 100ට 50 60ක් වගේ එහෙම අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් සංකාරවල තුනයි පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනඤ්ඤාවි සංකාර. හැම කෙනෙකුට කහ සමානව නෑ. අඩු වැඩි වශයෙන් පවතිනවා. යම් කිසි ක්‍රියාවක් කරනවා ඒකෙන් ලැබෙන කුසලය හෝ අකුසලය අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට යා සංකාර හදන්න හේතුව තමයි මේ සසර නිට්ටයයි කියලා දැකීම. හිත සකස් වෙන තැනට ගියොත් එහෙම අපි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයට බවට පත් වෙන ආකාරය ගැන කතා කරා. අන්න එතනදී මම පින්නතුන්ට පෙන්වනවා අවිද්‍යාව නිසා කොහොමද සංඛාර බවට පත් වෙන්නේ කියන එක. හිතේ සැකස්ම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. ඒක ප්‍රභාස්වරයි ඇති වෙනකොටම නැති වෙලා යනවා. අවිද්‍යාව නිසා මේ ප්‍රභාස්වර පංචස්කන්ධය නිට්ටයයි කියලා දකිනවා. මේක සාධාරණ ප්‍රත්‍යක්. සාධාරණ ප්‍රත්‍යක් නිසා මේ හටගන්න හැම දෙයකටම ප්‍රත්‍ය වෙලා තියෙනවා. අවිද්‍යාව නිසා රූප නිට්ටයයි කියලා ගන්නවා. රූපේ දැඩි කොට ගන්නවා, රූප උපාදානය වෙනවා. වේදනාවේදී කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා, තණ්හාවට යනවා, වේදනා උපාදානය වෙනවා. සංඥාවලදී රූපේ දැඩි කොට ගන්නවා, රූප උපාදානය වෙනවා. සංකාරවල ස්වභාවය තමයි හිත ඇති වෙනකොටම නැති වෙනවා. අවිද්‍යාව නිසා කැමති රූපයක් නම් නැවත දැකීමේ කැමැත්ත නිරුද්ධ වෙනවා. අකමැති රූපයක් නම් ඒක ඉවරුනාට පස්සේ කැමති රූපයක් දකී කියන බලාපොරොත්තු නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා අවිද්‍යාව නිසා හැම වෙලේම මේ හිත නැති වෙන්නේ තව හිතකට සූදානම් වෙලා. එතකොට ඒකේදී ආකාර තුනයි. එකක් සමහර වෙන්න පුළුවන් පුඤ්ඤාවි සංකාරය. රෝමලිසයට මල් පහන් පූජා කළා, පින්සිතවිලි තමයි පහළ වුණේ. දානයක් දුන්නා, භාවනා කරන්න ආවා. ඒ සරහා අපිට රැස් වුණා පින්සිතවිලි. ඒ ඔසේ තමයි භවයට යන්න සකස් වෙන්නේ. එහෙම නැත්නම් පව් වැඩක් කරනවා, දස අකුසල ක්‍රියාවක් කරනවා. ඒ සරහා කර්ම රැස් වෙනවා. දුගතියට යන්න තමයි ඒක හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. ඒවා නැවත වඩලා අවිද්‍යාව නිසා ඒවා නිට්ටයයි කියලා අරගෙන ඒවා උපාදානය කරගන්නවා. එතකොට ওই විදිහට තමයි අවිද්‍යාව නිසා සංඛාර හැදෙන්නේ. සංඛාර කියලා කියන්නේ ඊළඟට යන්න සකස් වෙලා තියෙන සිත්. මේ හිත නැති වෙන අනිකට සූදානම් වෙලා. මම මේවා දේශනයේදී උදාහරණත් එක්ක පින්නතුන්ට පැහැදිලි කරා. චිත්‍රපටියක් බලන වෙලාවක චිත්‍රපටියේ මැද්දේ වෙලඳැනීමක් එහෙම යනකොට හිත හරගන්න විදිහ පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථය පිළිබඳව නොදන්නාකම. ඒ නොදන්න නිසා තමයි භවයට යන අවශ්‍ය ආකාරයට සංකාර සකස් කරන්නේ. එතකොට මේ සංකාර නිසා මෙතන කතා කරන්නේ මේ ප්‍රතිසන්දි විඥාණය. ප්‍රතිසන්දි විඥාණය යම් කිසි වෙලාවක අපි හිතමු පුද්ගලයා ජීවත් වෙලා ඉඳලා මැරුණා. මැරෙනකොට ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් එන අරමුණු නතර වෙනවා. ඇස කන නාසය දිව කය කියන ආයතන පහෙන් නතර වුණා. මීට කලින් දැඩි කොටගත් අරමුණක්. ඒ කියන්නේ සංකාර විදිහට සකස් වෙලා තියෙන යම්කිසි අරමුණක් මනසට ඇදී පැවතුණා. මනසයි ධම්ම රූපයි දෙක එකතු වුණා. විඥානයේ හටගත නාම ධර්ම සමග සකස් වෙනවා සිත. කය බිඳිලා යනවා. කය බිඳිලා ගියාට සංකාර නිසා ප්‍රතිසන්දි විඥාණය හට ගන්නවා. එතකොට මේ ප්‍රතිසන්දි විඥාණය හට ගන්නකොට
එයාගේ ගති ලක්ෂණය අනුව මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද තිරිසන් ලෝකෙද කොහෙද උපදින්න හේතු වෙන්නේ ඒ තැනක ප්‍රතිසන්දි ගන්නවා. දැන් මනුස්ස ලෝකෙ ප්‍රතිසන්දි ගන්නවා නම් ඒ සඳහා සුදුසු ගර්භාෂයක් සකස් වෙලා තියෙන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ විඥානීය බැස ගැනීම සිද්ධ වෙන්න කරුණු කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. මවයි පියයි දෙන්න එකතු වෙන්න ඕන. ඊළඟට අවශ්‍ය ආකාරයට සුදුසු කාලය වෙන්න ඕන. ඩිම්බෙහෙන් මෝරලා සුදුසු කාලය වෙන්න ඕන. එතකොට දරු ගැබක් පිහිටන්න සුදුසු ආකාරයට සකස් වුණ තැනකට තමයි ගන්ධබ්බය බැසගන්නේ. මොකද ගන්ධබ්බය කිව්වේ? ගන්ධබ්බය කවුරුත් නෙමෙයි තමන්ම තමයි. ඔය පින්නතුන් මරුණහම ඊළඟට උපදින්න සුදුසු ස්ථානයක් සකස් වෙනකන් අන්තරා භවයක් විදියට සමහර විට ඉන්න පුළුවන්. හැම තැනම යන්න නෙමෙයි මනුස්ස ලෝකෙට තිරිසන් ලෝකෙට වගේ සමහර ආත්ම වලට. ඒක പ്രേත ආත්මයක් විදියට සඳහන් කරන්නත් පුළුවන්. ඕපාතිකව පහළ වෙනවා නම් මෙතනින් මැරෙනකොටම ගිහිල්ලා එතන උපදිනවා. මනුස්ස ලෝකයක වගේ උප්පත්තිය ලැබනවා නම් සුදුසු තැනක් සකස් වෙනකන් යම්කිසි කාලයක් ගත කරන්න වෙනවා. ඒ අනුව ගිහිල්ලා විඥානය බැස ගන්නවා. එතකොට මෙන්න මේ විඥානය බැස ගැනීමත් එක්ක එතන මොනවද තියෙන්නේ එහෙනම් දැඩි කොට ගත්ත යම්කිසි ධම්ම රූපයක් තියෙනවා. මනස තියෙනවා. මනෝ විඥානය හට ගන්නවා නාම ධර්ම සමග මෙනෙහි කරනවා කියන සිත තමයි බැසගන්නේ. කොතනටද බැසගන්නේ? ජීවිතයක් ආරම්භ කිරීම සඳහා සුදුසු කලලේ සකස් වුණාට පස්සේ ඊට පස්සේ විඥානයේ යම් තැනක නම් එතන නාම රූප දෙකක් හට ගන්නවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් රූපේ නම් මෙතන තියෙන්නේ මොනවද? මන තියෙනවා, ධම්ම රූප තියෙනවා, ඒ සඳහා අවශ්‍ය කරන නාම ධර්ම ටික තියෙනවා. එහෙනම් ප්‍රතිසන්දි විඥානය හට ගැනීම නිසා මේ නාම රූපය සංකලනය වෙනවා. ඊළඟට උපදින්න හේතු වෙලා තියෙන කර්මයේ අනුව ආයතන සකස් වෙනවා. ඒක ඔය පින්නතුන් දැකලා ඇති විද්‍යාවෙනුත් පෙන්නනවා. හට ගන්න බීජය දෙකට බෙදෙනවා, ආයෙ බෙදෙනවා, ආයෙ බෙදි තමයි ටිකෙන් ටික එක වර්ධනය වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒවා විස්තරාත්මකව ඒ විදිහට බෙදි යන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයා යම්කිසි කර්මයක් කරලා තියෙනවා. කර්ම විපාකයේ තමයි ඇස්සන්ද කරලා තියෙනවා. ඒ නිසා එයාට මේ උපදින ආත්මය තුළ ඇස් ලැබෙන්නේ නැහැ. එහෙනම් ගර්භාෂය තුළ දැන් ශරීරයේ ක්‍රමානුකූලව සකස් වෙනවා. ඇස් නැතුව තමයි ශරීරය සකස් වෙන්නේ. සමහරට කන් නැහැ. එහෙම නැත්නම් අතපය වල අඩුපාඩු තියෙන්න පුළුවන්. අතපය හතර කපපු කෙනෙක් නම් උපදින්න හේතුනේ ඒ කර්මේ නම් උපදිනවා. ශරීරය සකස් වෙනකොට අතපය හතර නැහැ. ওই විදිහට මේ ආයතනයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. එතකොට ආයතන සකස් වෙනකොට කර්ම විපාකයක් මිසක් කවුරුවත් කරන දෙයක් නෙමෙයි. දැන් ওই පින්නතුන් අපි හිතමු ඉන්නකම් අනිත් අයට ඇද කරා කියලා. කෙනෙක් ඉන්නවා කොරක ගහ තමයි යන්නේ. අනුකරණය කරනවා යාව. අහවලා මෙන්න මෙහෙම තමයි යන්නේ. එහෙම නැත්නම් හරි ලස්සනයි දැනට කෙනෙක් කියනවා ඔයාගේ hinaව නම් හරි ලස්සනයි කියලා. කියපු ගමන් එයාගේ පැත්ත බලලා මොකද්ද අපි කරන්නේ? hina වෙනවද විරිත්තනවද? විරිත්තනවා යාට. ඔන්නවම කරනවා නේද? අනේ දුවේ ඔයා නම් හරි ලස්සනයි කිව්වම එයාට මොකක් හරි කරලා එක්ක කන් දෙක හරි හොලවලා කොහොම ඇද කරනවා. අන්න එහෙම වුණාම උපදිනවා විකෘති රූපයක් තමයි හම්බෙන්නේ. සමහරට දත් තියනවා ලස්සනට දත් ඉස්සරහට පෙන්න අනිතයට විරිත්තලා තියෙනවා. විකෘති වෙලා තියෙන දත් ටිකක් ලැබෙනවා. කර්ම විපාක කවුරුවත් කරනවා නෙමෙයි. සමහරලාට මූණ ඇදයි. නේද? සමහරුන්ගේ ඔළුවේ හැඩේ වෙනස් ඇදයි. ඉතින් අපි අම්මලාට බයිනවා මේව හරියට හදලා නැහැ කියලා. අම්මලා තාත්තලා වැරද්දක් නෙමෙයි තමන් කරපු කර්ම විපාක. එහෙමනම් ගර්භාෂය තුල ඉන්නකොට මනුස්ස ලෝකයක වගේ ඉපදෙන්න කලින් ওই විදිහට මේ ආයතනයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. ආයතනයන්ගේ පහළවීම නිසා ඊළඟට ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් අරමුණු ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීම නිසා ඒහා සම්බන්ධව වේදනාව හට ගන්නවා. වේදනාව හට ගැනීම නිසා ඒ පිළිබඳව අවිද්‍යාව ප්‍රත්‍ය වේරාල් තියෙන නිසා කැමති නම් ඒකට ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා.
වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව ප්‍රත්‍ය කරගෙන ඊළඟට උපාදානය වෙනවා. උපාදානය කරගත්ත නැත්නම් දැඩි කොටගත් අරමුණක් අනුව තමයි භවය සකස් වෙන්නේ. අපි හිතමු උපාදානය කරගෙන තියෙනවා මොනවද? කිරිබත් කන්න ඕන කියලා තමයි උපාදානය කරගෙන තියෙන්නේ. කිරිබත් කෑවා. ඉතින් ආයෙමත් කන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා. දැන් ඔන්න කිරිබත් උපාදානය කරගත්තා. කිරිබත් උපාදානය කරගත්තට මිනිස්සෙක් වෙලාම කිරිබත් කන්න ඕනද? බල්ලෙක් වෙලා කිරිබත් කන්නත් පුළුවන්. එහෙනම් කිරිබත් තමයි උපාදානය කරගත්තේ. හැබැයි භවයට යනකොට තමන් කරලා තියෙන කුසල කර්මත් එක තමයි ගතිය සකස් වෙන්නේ. ජීවත් වෙලා ඉන්නකන් තමන්ට නුන්ට අයහපත් වෙන දේවල් කරපු කෙනෙක්. මෙයා කිරිබත් කන්න ආසාවෙන් මැරෙනවා. තමන්ට තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්නකොට තමන්ට නුන්ට යහපත් දේවල් කරපු කෙනෙක්. කිරිබත් කන්න ආසාවක් ඇතුව තමයි හිටියේ. කිරිබත් තමයි උපාදානය වුණේ. ඒ ඔස්සේ මැරුණා. ගති ලක්ෂණ තියෙනවා සුගතියකට යන්න. ආයෙනම් කාම සුගතිය උපදින්න පුළුවන්. එහෙමනම් අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළ ඇහෙන් කනෙන් දිවෙන් ආසයෙන් මේ කරන දේවල් භවයට යන්න අවශ්‍ය කරන ගතිය නිර්මාණය කරනවා. සුගතියටද යන්නේ දුගතියටද යන්නේ කියන එක. උපාදානය කරගත් අරමුණ ඔස්සේ තමයි ගිහිල්ලා උපදින්නේ. කෙනෙක් උපාදානය කරගන්නවා සාරියක්. මේ වගේ සාරියක් තිබ්බනම් හොඳයි කියලා උපාදානය වුණා. හැබැයි භවයට යනකොට ගති ලක්ෂණය. මෙයා කරන තරමක් වැරදි වැඩ කරපු කෙනෙක්. එයාගේ ගතිය සකස් වෙලා තියෙන දුගතියට යන්න. සාරිය තමයි උපාදානය වුණේ. ගිහිල්ලා උපදිනවා කොහෙද? කාම දුගතියේ. මල පෙරේතෙක් කියලා උපදින්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවත් වෙලා ඉන්න කාලේ Tamanට යහපත් දේවල් කරනවා. එයාගේ ගතිය නැත්නම් භවයේ සකස් වෙලා තියෙන සුගතියට යන්න. එයා උපාදානය කරගත් අරමුණ සාරිය අරමුණු කරගෙන ආයෙ උපදිනවා. සමහරලාට මනුස්ස ලෝක උපදින්නත් පුළුවන්. ඒ වගේ සාරියක් අඳින්න තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ ඉපදීම මුල් කරගෙන ආයෙමත් පටන් ගන්නවා ජරා මරණ ආදී දුක් ටික. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව සියලු දුක් හට ගන්නවා. එහෙමනම් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් අරමුණු වෙනවා. ඒ අරමුණු නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තියෙන අනවබෝධය නිසා අපි අරමුණු දැඩි කොට ගන්නවා නිට්ටයයි කියලා. නිට්ටයයි කියලා දැඩි කොට ගන්නවා. ඒවා උපාදානය කර ගන්නවා. උපාදානය කර ගැනීම නිසා භවයෙන් භවයට ගමන් කරනවා. උපදින්න හේතු වෙන කරුණු එහෙනම් අපිට පැහැදිලි එකක් තමයි භවය නැත්නම් ගති ලක්ෂණය. ගතිය කියන එක ඒ පුද්ගලයා කරලා තියෙන කුසල කර්ම. ඒ ඔස්සේ ගිහිල්ලා උපදිනවා. ඒකට ඊළඟ හේතුව තමයි උපාදානය. කෙනෙක් මරුණාම සුගතියටද දුගතියටද යන්නේ කියන එක තීරණය වෙන්නේ භවය අනුව. එයාගේ ගති ලක්ෂණ අනුව. එතකොට උපාදානය අනුව තමයි ගිහිල්ලා උපදින්නේ. දැන් ওই පින්නතුන් රුවන්වැලි සෑය වඳින්න ගියා. රුවන්වැලි සෑය වදිනකොට ওই පින්නතුන්ට ගතියක් පහළ වුණා. ඒ තමයි කුසල් සිතක් මේක නැවත වඳින්න දෙන්න ඕන කියන එක. භවයේ සකස් වුණා රුවන්වැලි සෑය වඳින්න දෙන්න ඕන. එතකොට ඒක කුසල කර්මයක්. අපි රුවන්වැලි සෑය වඳිනකොට පැත්තකට ගිහලා තිසාවැව දිහා ගිහලා අතින් පැනපු කණ්ඩායමක් බොනවා. එයාලත් කල්පනා කරන මෙහෙම නිතර බොන්න තියනවා නම් හොඳයි. වැව ගාව හරි එක පැත්තකින් රුවන්වැලි සෑය අනිත් පැත්තෙන් තිසාවැව මේ වගේ තැනක බොන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. එයාලත් ගතියක් හදනවා. එයාලා ගතිය හදන්නේ කොහේ යන්නද? දුගතියට යන්න තමයි එයාලා හදන්නේ. එතකොට දැන් මැරෙන වෙලාවේ නිමිති පහළ වෙනවා. එකක් තමයි කර්ම නිමිත්ත. භවයට අනුව භවයේ සකස් වෙන තැන කර්ම නිමිත්ත පහළ වෙනවා. කරපු ක්‍රියාව. දැන් අපි රුවන්වැලි සෑය ගිහිල්ලා මල් පූජා කරා, භාවනා කරා, මේ දේවල්. එහෙම නැත්නම් අකුසල කර්ම කරපුවා. තිසාව ගෑවට ගිහිල්ලා බිව්වා. කරපු කර්මය මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්ම නිමිත්තක් එන්නත් පුළුවන්. කරපු දේ මතක නැහැ. හැබැයි ඒ ආසන්න අරමුණු. දැන් අපි හිතමු භාවනා වැඩසටහනට ආවා. භාවනා කර හිටපු විදිය මතක් වෙනවා. මැරෙන වෙලාවට. ගතිය තමයි මතක් වෙනවා ඒ වෙලාවට භාවනා කර හිටපු විදිය. කර්ම නිමිත්තක්. එහෙම කර්මය තමයි ඒක. කර්ම නිමිත්ත තමයි තමන් භාවනා කරපු විදිය මතක නැහැ. අනිත් අය භාවනා කරපු විදිය මතකයි.
හාමුදුරුවෝ හිටපු විදිය මතකයි, රූපවාහිනී තිරයක් දාලා තිබ්බ මතකයි. තමන් භාවනා කළා මතක නැහැ. හැබැයි ඒහා සම්බන්ධ තොරතුරු ටිකක් මතක් වෙන්න පුළුවන්. එහෙනම් උපදින්න කර්මයේ අරමුණු වෙන්න පුළුවන්, කර්ම නිමිත්තක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතිනවා ගති නිමිති කියලා જાතියක්. ගති නිමිත්තක් කියලා කියන්නේ ඊට පස්සේ උපදින තැන. සමහරලාට නිරයට වගේ යනවා නම් ගිනි දැල් වගේ දේවල්. මරණ වේලාවේදී චුතිසිතට පහළ වෙන්න පුළුවන්. പ്രേත ලෝකවල වගේ තමන්ගේ ඥාතීන් සිහිපත් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝක, මල් මාලා, ලස්සන මල් වතු වගේ දේවල් එහෙම නිවිති වෙන්නත් පුළුවන්. මේ භව කියන තැන තියෙන්නේ ගති ලක්ෂණය. එතනදී කරපු කර්මයක් ගතිය විදිහෙන්න පුළුවන්. කර්ම නිමිත්තක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගති නිමිත්තක් එන්නත් පුළුවන්. උපදින තැන අනුව. එහෙමනම් උපදින්න හේතු වෙනවා කරුණු දෙකක්. එකක් තමයි කරපු කර්ම නිසා තමයි ගතිය නැත්නම් භවයේ තීරණය වෙන්නේ. සුගතියටද දුගතියටද එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක වලටද කියන තීරණය වෙන්නේ කරලා තියෙන කර්මානුරූපව. එතකොට කර්මානුරූප දින්න ඊළඟ හේතුව තමයි උපාදානය කරගත් අරමුණු. එහෙනම් උපාදානය නිසා උපදිනවා, ඉපදීම සඳහා ආධාර කරනවා ගතිය, එහෙම නැත්නම් භවය. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ උපදිනවා. දැන් ඔය පින්නතුන් භාවනා වැඩසටහනට ආවා. නැවත භාවනා කළා. මේක හොඳයි කියලා හිතුණා. භාවනාව දැඩි කොට ගත්තා. උපාදානය කරගත්තා. ඒ අනුව ඊළඟට ගතිය පහළ වෙනවා. ගතිය තමයි ඔය පින්නතුන් ඒ පිළිබඳව රැස් කරලා තියෙන කර්ම. කුසල කර්ම රැස් කරලා තියෙනවා නම් ආයමත් බණ භාවනා කරන්න පුළුවන් තැනක ගිහිල්ලා ඉපදෙනවා. අකුසල කර්ම කරන කෙනෙක් නම් සමහරට පෙරේතෙක් වෙන්න පුළුවන්. භාවනා මධ්‍යස්ථාන ළඟම ගෙදර ඉපදිලා ජේතවනාරාමයට ගල් ගහනවා කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. උපදිනවා ගිහිල්ලා ඉපදීම මුල් කරගෙන තමයි එතනින් එහාට කර්ම සකස් වෙන්නේ. එතකොට ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයින් මනෙන් එන හැම අරමුණක්ම පෙර කරපු කර්මයක විපාකයක්. ඒ අනුව තමයි ඉදිරියට යන්න කර්ම සකස් කරන්නේ. දැන් ඔය පින්නතුන් සංසාරයේ යම් කිසි කර්මයක් කරලා තියෙනවා නම් ඒ කර්මයට අනුව තමයි මෙන්න මේ සලආයතන ඇස කන නාසය දිව කය ආදී ආයතනයන් පහළ වෙන්නේ. එහෙමනම් ඇස පහළ වුණේ සසර කරපු යම් කිසි කර්මයක විපාකයක්. ඇහැට පේන හැම රූපයක්ම කර්ම විපාකයක්. කන පහළ වුණේ කරපු කර්මයක විපාකයක් විදිහට. කනට ඇහෙන හැම ශබ්දයක්ම කර්ම විපාකයක්. දැන් ඔය පින්නතුන් පෙර කරගත්ත කර්මානුරූපව අද හාමුදුරුවෝ ඔය පින්නතුන්ට හම්බුණා. පෙර කර කර්මයක් විදිහට. දැන් ඔය පින්නතුන්ට පුළුවන් ඕනනම් හාමුදුරුවන්ට දන් දීලා පින් කරගන්න පුළුවන්. අලුතෙන් කර්ම සකස් කරගන්න පුළුවන්. හාමුදුරුවන්ට බැනලා පව් කරගන්නත් පුළුවන්. පෙර කරගත්ත කර්මයක් අනුව හාමුදුරුවෝ මුණ ගැහුණා. දැන් ওই පින්නතුන්ට පුළුවන් හාමුදුරන්ට දන් දීලා පින් කරගන්නත් පුළුවන්. හාමුදුරන්ට බැනලා පව් කරගන්නත් පුළුවන්. ඒතකොට ගතිය හදාගන්නේ ওই පින්නතුන්. ඉදිරියට යන්න අවශ්‍ය ආකාරයට කර්ම සකස් කරගන්නේ. බොහෝ දුරට කර්ම විපාක දිහා බලද්දී කර්මය කරන කෙනාට වඩා අනිත් පැත්තේ කෙනා ගොඩාක් දුක් විඳින බවක් පේනවා. එකක් තමයි මං හිතුවොත් මෙහෙම මට තරහ ගිහිල්ලා මං ওই කාගෙරි බෙල්ල කැපුවා කියලා හිතමුකෝ. ඔය කාගෙරි බෙල්ල කපනවා තරහ ගිහිල්ලා. එතකොට මම ප්‍රාණඝාත කුසලයේ තමයි සිද්ධ කරගත්තේ. එතකොට බෙල්ල කැපිච්ච කෙනා එයාගේ නැවත කර්ම සකස් වෙනවනේ. මෙනෙහි කරන හිත් ආයෙ සකස් වෙනවා. එතන ඉවර වෙන්නේ නැහෙනි. මගේ ජීවිතය පිළිබඳව වෛර බඳිනවා. මං ගැන වෛර බඳිනවා. එතකොට මං කරපු කර්මයට වඩා සමහරට අරයාගේ පැත්තෙන් ලොකු අකුසලයක් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි දේවදත්ත හාමුදුරුවෝ. එදා හොඳ වෙලෙන්දයි නරක වෙලෙන්දයි දෙන්න සේරවාණිජ කතාවේදී. හොඳ වෙලෙන්දා සාධාරණ මුදලකට රත්තරන් රන්තලිය මිලදී ගත්තා. නරක වෙලෙන්දා මොකද කරේ? මට අයිති වස්තුව පැහැරගෙන ගියා කියලා තමයි වෛර බඳින්න පටන් ගත්තේ. වෛර බැඳීම කොච්චර දුර දිග ගියාද කියනවා නම් අද දේවදත්ත තෙරුන්ටම වෙන්විච්ච අපායක එයා තනියම දුක් විඳිනවා. හිසේ ඉතුරු දෙපතුල කාම ගිනිදල් මැද්දේ ගිලිලා ගියපෝ නිරේයක දුක් විඳිනවා. ඒ නිසා සමාත කර්මය කරන කෙනාට වඩා ඒකෙන් අගතියටපත් වෙන කෙනාට අකුසලයේ බලවත් වෙන්නත් පුළුවන්. කොහොම හරි
ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් අරමුණු වෙනවා. ඒ අරමුණු පිළිබඳව තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා තමයි අපි කුසල හෝ අකුසල කර්මයන් රැස් කරන්නේ. අරමුණු උපාදානය කර ගැනීම නිසා තමයි භවයෙන් භවයට ගමන් කරන්නේ. එහෙමනම් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් එන හැම අරමුණක්ම එන තැනම අපි හරියට දැක්කනම් හරි. අවිද්‍යාව කෙනෙකුට විද්‍යාව දැම්මනම් හරි දැකීම. හරියට දකිනවා නම් සංඛාර සකස් කරන්නේ නැහැ. භවයෙන් සකස් කරන්නේ නැහැ. සංඛාර නිරුද්ධ වුණා කියන්නේ එහෙනම් ආයෙ ප්‍රතිසන්දි ගන්නෙ නැහැ. ආයෙ නැවත ඉපදුන්නේ නැහැ කියන්නේ ජරා මරණ ආදී සියලුම දුක් නැති වෙලා යනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පටිච්ච සමුප්පාද චක්‍රයට අනුව සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ. මම මේක දැන් වෙනස් විදිහකට මීට වඩා ටිකක් සරලව තව විදිහකට කියන්නම්කෝ. අපිට ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් අරමුණු වෙනවා. ඇහෙන් එනවා වර්ණ රූප, කනට එනවා ශබ්ද රූප, දිවට එනවා රස රූප, නාසයට එනවා ගන්ධ රූප. එතකොට මේ ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් ලැබෙන හැම දෙයක්ම ඵලයක්නේ. වර්ණ රූපේ ලැබීම ඵලයක්, ශබ්ද රූපේ ලැබීම ඵලයක්, රස රූපේ ලැබීම ඵලයක්. එතකොට ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් එන හැම ඵලයක්ම ලැබෙන්න හේතුව මොකද්ද? වර්ණ රූපේ ලැබීම ඵලයයි. මොකද්ද හේතුව? ඇස හේතුවයි කියලා හිතෙනවා. එතකොට මලමිනියකට ඇහැ තියෙනවා. වර්ණ ලැබෙනවද? නැහැ. එහෙනම් වර්ණ රූප ලැබීම ඵලයයි, හිත හේතුවයි. ශබ්දේ ලැබීම ඵලයයි, හිත හේතුවයි. පටිච්ච සමුප්පාදන බලන්නේ හේතුඵල න්‍යාය. එහෙනම් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් වර්ණ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී ඵලයන් ලැබෙනවා. හැම ඵලයක්ම ලැබෙන්න හේතුව හිත. තව මොනවද ලැබෙන ඵල? ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා දුක සැප ලැබීම ඵලයක්. මොකද්ද හේතුව? මිනිස්සේ ජීවත් වෙලා හිටියා, ව්‍යාපාර කරන කෙනෙක් හොඳ ලාභ ලබනවා. මිනිස්සයා මැරුණා. දැන් ඒ ලාභ ලැබෙනවද? දැන් මේ මිනිස්සට ඒවා ලැබෙන්නේ නැහැ. හිත තියෙනකන් ලාභ ලැබෙනවා, හිත නැත්නම් ලාභේ ලැබෙන්නේ නැහැ. ලාභේ ලැබීම ඵලයයි. හේතුව හිත හේතුවයි. මං මලමිනියක් අරන් ඇවිල්ලා යාගන් ඩිසයින් කරපු සුමුද කවපු කාමරයක තියලා හොඳ කුෂන් කරපු ඇඳක් උඩින් එහෙම තියලා හොඳට රූප වාහිනියම වටේට තියලා සියලු යසීසුරු සම්පත් ලබා දුන්නා. මලමිනියකට මේ කිසි දෙයක් ලැබෙනවද? ඇයි නැත්තේ? හිත නැහැ. යසීසුරු සම්පත් ලැබීම ඵලයයි, හිත හේතුවයි. එන ආයසට හේතුවක් හිත. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා. මම මලමිනියක් ගාවට ගිහලා බයිනෝ. යකනම් මැරිච් එකමයි හොඳ. ලැබෙනවද ඒවා? නෑ. නිന്ദා මේ වගේ මිනිස්සෙක් මොනතරම් වටින මිනිස්සෙක්ද නේද? අපරාධ මෙරුණි. ප්‍රශංසා කරන ගුණ කියලා ලැබෙනවද? නෑ. නිന്ദා ප්‍රශංසා ලැබෙන්නේ නැයි හිත නැති නිසා. එහෙනම් ලාභ ලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා දුක සැපාදී හැම ඵලයක්ම ලබන්න හේතුව හිත. හිතේ ක්‍රියාකාරීත්වය අපි අධ්‍යයනය කළා. හිත නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. හිත සැපයිද දුකයිද? දුකයි. ආත්මයිද අනාත්මයිද? අනාත්මයි. සිත අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් හිත හේතු කොටගෙන ලැබෙන හැම ඵලයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. වර්ණ රූපේ ලැබීම ඵලයයි, හිත හේතුවයි. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙන වර්ණයත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි. ශබ්දේ ලැබීම ඵලයයි, හිත හේතුවයි. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙච්ච ශබ්දයක් අනිත්‍යයි දුකයි අනාත්මයි. අපි ලබන ඵල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රිය ඵල හා අප්‍රිය ඵල. අපි කැමති ඵලයන් තියෙනවා, අකමැති ඵලයන් තියෙනවා. ප්‍රිය ඵලයන් ලැබීම ඵලයයි. හේතුව හිත, හිත හේතුවයි. සිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙන ප්‍රිය ඵලයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. අප්‍රිය ඵලයන් ලැබීම ඵලයක්. හිත හේතුවයි. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙන අප්‍රිය ඵලයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. හොඳයි ලැබෙනවා සැප. සැප ලැබීම ඵලයයි. හිත හේතුවයි.
දුක ලැබීම ඵලයක්. දුක ලැබෙනවා. දුක ලැබීම ඵලයයි හිත හේතුවයි. හොඳයි ලැබෙනවා දුකක්. මේ 31 තලයේ තියෙන භයානකම දුක. ඒසා විශාල දුකක් නම් හතුරෙකුටවත් ලැබෙන්න එපා කියලා අපි හිතන තරම් දුකක්. මේසා දුකක් ලැබීම ඵලයයි. හේතුව මොකද්ද? හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබිච්ච දුක අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙනවා සැප 31 තලයේ තියෙන ශ්‍රේෂ්ඨම සැපය. කෙනෙක් ඇහුවොත් සක්විති රජකම සැපක්ද කියලා හිතනවා මේ කියන සැපයත් එක්ක. බ්‍රහ්ම ලෝක සුවය ඒවත් සැපද කියලා හිතනවා මේ කියන සැපය. 31 තලයේ තියෙන ශ්‍රේෂ්ඨම සැපේ ලැබෙනවා. ඒසා විශාල සැපක් ලැබෙන්න හේතුව සිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙන සැපය අනිත්‍යයි දුකයි අනාත්මයි. මම මේ කතා කරන්නේ සැප පිළිබඳව. සැපත් දුකයි. දුකත් දුකයි සැපත් දුකයි. එහෙමනම් මේ ලෝකයේ තුල දැන් අපිට සැප කියලා වචනයක් කතා කරන්න අයිතියක් නෑ. ලෝකේ යථාර්ථය මොකක්ද ඇහුවොත් අපිට කියන්න වෙන්නේ මේ ලෝකය දුකයි කියලා. සැපත් දුකයි දුකත් දුකයි. එහෙමනම් මේ ලෝකේ ඇත්ත තමයි ලෝකය දුකයි. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති කිරීමෙන් දුක නැති කළ හැකියි. තණ්හාව ඇති උනේ කොහොමද? පටිච්ච සමුප්පාද අපි දැක්කා. අවිද්‍යාව නිසා තමයි තණ්හාව ඇති උනේ. එහෙමනම් විද්‍යාව දැම්මනම් හරි. සම්මා දිට්ඨිය මුලට තියෙන ප්‍රතිපදාවක් අනුගමනය කළොත් අපිට පුළුවන් මේ දුක නැති කරන්න. එහෙමනම් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයින් මනෙන් කොහෙන් ආවස් ධම්ම ඵලයක්ම ලැබෙන්න හේතුව හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලැබෙන හැම ඵලයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් මේ කිසිම ඵලයකට අපි ඇලිලා වැඩකුත් නැහැ, ගැටලා වැඩකුත් නැහැ. අනන්ත සසරක් මේ ගැන නොදන්න නිසා අපි කැමැති ඵල වලට ඇලුනා, අකමැති ඵල වලට ගැටුණා. ඇලීම ගැටීම කියන්නේ තණ්හාව. තණ්හාව නිසා අරමුණු දැඩි කොටගත්තා. උපාදානය නිසා භවයෙන් භවයට ගමන් කරමින් අපි සසර දුක් විඳිනවා. එහෙමනම් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් ආවත් ඒක හරියටම දැක්කනම් හරි. එහෙමනම් මේ සතියේ පින්නතුන් කමඨහන තමයි එන හැම තැනම හරියටම දකිනවා. මොකද්ද හරියට දකින්නේ? ලැබෙන තැනම දකින්න හිත හේතුවයි. ශබ්දයක් ඇහෙනවා. හිත හේතුවයි. රසයක් දැනෙනවා. හිත හේතුවයි. ඇඟේ මොන හරි වදිනවා. හිත හේතුවයි. ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් ආවත් ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා දුක සැප මේ හැම දෙයක් ළඟදීම දකින්න ලැබෙනකොටම හිතන්න හිත හේතුවයි. හිත හේතුවයි නම් හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ලැබෙන කිසිම ඵලයකට අපි එල්ල වැඩකුත් නැහැ, ගැටලා වැඩකුත් නැහැ. එහෙමනම් ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන නිවන් දකින්නට මේ කියලා දුන්න භාවනා කර්මස්ථානයේ පින්නතුන්ට මහෝපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. එමනම් මේ සතිය හිත හේතුවයි කියන කමඨාන වඩමු. අපි ලබන සතියේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ත්‍රිලක්ෂණය පිළිබඳවත් කරුණු පැහැදිලි කරගෙන මේ දැනගත් ධර්ම දැක ගැනීමට අවශ්‍ය කරන කමඨාන් ඉදිරියේදී වඩමු. හොඳයි එහෙමනම් අවබෝධ කරගත් ධර්ම ත්‍රිවිධ රත්නයට පූජා කරමින් සියලු සත්වයින්ට ආශිර්වාද කරමු. ඉමාය ධම්මානු ධම්ම පටිපන්තියා බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපන්තියා ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපන්තියා සංඝං පූජේමි. අන්දාය ඉමාය පටිපන්තියා ජාති ජරා මරණං හා පරිමුංචිසාමි. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. සියලු සත්වයන්ට ආශිර්වාද කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා
එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. භාවනා වැඩසටහන අදට අවසానයි.